කිසිම වෙලාවක ලොස් නොවි ට්‍රේඩ් කරන්න පුළුවන් ට්‍රේඩර්ස්ලා ඉන්නවද? ඕම නෙමෙයි කොහොම කිව්වත් මොන අයියත් මොකද්ද වෙන්නේ? වීඩියෝ වල නම් දෙන්න පුළුවන් ලොරි ටොක්ස් මන් තමයි ලෝඩ් වගේ. හැබැයි PNL එකක් ඉල්ලන් බලන්න පොඩ්ඩක් පෙන්නහම් බලන්න ලොස් වෙච්ච නැති ටික බලන්න කියලා. බලා ගන්න පුළුවන්. ඕනම කෙනෙක් මාකට් එක ඇතුලේ ලොස් වෙන්න පුළුවන්. ඒකටනේ Binance හරි ඕනම exchange එකක stop loss කියලා එකක් දීලා තියෙන්නේ. ලොස් වෙනකොට මොකද කරගන්න තියෙන්නේ? නතර කරගන්න. මොන ව්‍යාපාරය කරත් ලොස් එකක් තියෙනවද නැද්ද? මොකක් කරත් තියෙනවා. එතකොට මාකට් එක ඇතුලේ ලොස් එකක් තියෙනවා. හැබැයි හැම වෙලේම ලොස් වෙනවද? නෑ. අපි දැනගන්න ඕන අපේ ලොස් එක අපිට දරා ගන්න පුළුවන් මට්ටමින් කරගෙන යන්න. අර ඩොලර් මිලියන 36ක් ලොස් වෙලා තියෙන ඒක උට දරා ගන්න පුළුවන් නිසා. අපිට ඒක දරා ගන්න බැයි. අපේ එක ඩොලර් මිලියන 36 නෑනේ. පුළුවන් ගන්නට විතරක් අපි රිස්ක් එක ගත්තම ප්‍රශ්නයක් තියෙනවද? උලක් නෑ. හැම වෙලේම අයිඩියා තියෙනවා රයිට්. අපි ලොස් වෙන්න පුළුවන්. ඔළුවෙන් ඉන්න. ලොස් වෙන්න බෑ කියලා එකක් නෑනේ. රියැලිටි එක ඕක. එතකොට ලොස් වෙන්න පුළුවන් නම් අපි ඒ ලොස් වෙන වෙලාව කල්තියා තීරණය කරන්න පුළුවන්ද? එහෙම පුළුවන් වුණා නම් ට්‍රේඩ් නොකර ඉන්න. එහෙම බෑ අපිට කලින් තීරණය කරන්න. එතකොට ඒ වෙලාව මොන වෙලාවද කියලා අපි දන්නේ නෑ. එහෙනම් හැම වෙලාවෙම අපි මොකද කරන්න ඕනේ? රෙඩි වෙලා ඉන්න ඕන. මොන වෙලාවෙ ආවත් මම ලොස් වෙන්නේ මට දරා ගන්න පුළුවන් මට්ටම විතරයි නම් ප්‍රශ්නයක් තියෙද? එච්චරයි. රයිට්. ට්‍රේඩින් වලදී මොන ට්‍රේඩ් කොයි විදියට ට්‍රේඩ් කරත් අනිවාර්යයෙන්ම ට්‍රේඩ් කරන්න ඕනේ මේ රිස්ක් එක කියන එක මැනේජ් කරගෙන.